එකේ රෙසිස්ටර් එකකින් පස්සේ තමයි දාලා තියෙන්නේ. එතකොට බොහෝ විට වෙන්න පුළුවන් මේ කැපැසිටර්ස් නැත්නම් RTC සෙක්ෂන් එකේ ඉන්ටර්නල් ෂෝට්. ඒත් මේ තියෙන්නේ PCH එකේ RTC සෙක්ෂන් එකේ පවර් අප් වෙන ඒරියා එක. එහෙනම් අනිවාර්යෙන් මේ කැපැසිටර්ස් චෙක් වෙන්න ඕනේ ඔයාලා. ඒතකොට අපි මේකට කියනවා මේ මැනුෆැක්චරර් නේම් එක ODMs දාන නමක් මේ. හැබැයි Intel name එක අපේ හැම වෙලේම PCH එකේ data sheet එකක් ගත්තොත් PCH එක ඇතුලේ දාලා තියෙන නම් තමයි අපි කියන්නේ Intel manufacturer name එක. ඒතකොට ඕක හැම වෙලේම ඔළුවේ තියාගන්න. දැන් මම මොකක් හරි search කරනවා නම් Intel name එක තමයි search කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් මම VCC RTC කියන්නේ Intel name එක. ඒතකොට Intel name එක දැනගෙන ඉඳීම ඔයාලට ඕනම data sheet එකක් ගත්තාම එතකොට ඒ gen එකට අදාළව එයා commonly use කරනවා මේ name එක. cell එකක් function වෙන්න ඕනේ. එතකොට එහෙනම් මේක තමයි අංක එක. එතකොට මේ දෙක ඔයා අනිවාර්යෙන් බලන්න මේ දෙක වැදගත්. section එක totally function වෙන්න ඕනේ signal දෙකක්. හැබැයි time line එක අනුව ගත්තොත් crystal එක තමයි දෙවෙනියට වැඩ කරන්නේ. ඒ කියන්නේ අපි කියනවා VCC එක ඇවිල්ලා crystal function එක වැඩ කරනවා. එතකොට මෙන්න මේ reset signal දෙක අනිවාර්යෙන් ඔයගොල්ලෝ දෙවෙනියට දාගන්න. මොකද check කරද්දි multimeter වලින් අපි check කරන්නේ මේක එක දෙවෙනියට තියෙන්නේ 20k resistors දෙකක් එක්ක RTC reset SRT reset RTC section එක reset කරනවා. එතකොට මේක section එක කිව්වම මේකේ තියෙන SRAM කියලා area එකක්. ඒ SRAM area එක reset කරනවා. reset කරනවා කියන්නේ VCC වලින් තමයි reset වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ 3 volt වලට ආසන්නගේ තමයි. මොකද CMOS බැටරි අනුව වෙනස් වෙනවා. ඒක අපි බැලුවා 2.5 වගේ අගයක් එකක් තියෙන්න පුළුවන්. 2 volt වෙනකන් තියෙන්න පුළුවන්. එතකොට VCC එකෙන් තමයි මේ section එක reset වෙන්නේ. එහෙනම් reset කියන්නේ එකක්, clear කියන්නේ එකක්. so CMOS clear pad කිව්වම මේ capacitor එකෙන් එහා ground එක short කරන් හිටියොත් අන්න එතකොට CMOS clear වෙනවා. CMOS clear වෙනවා කියන්නේ ground එක RTC reset වලට යනවා. CMOS reset වෙනවා කියන්නේ හැම attempt එකකදී හැම start එකකදීම RTC reset එකට power ගිහිල්ලා තමයි reset කරන්නේ. කියන්නේ 3 volt යනවා. ක්ලියර් කරනවා කියනවා normal desktop machine එකක් jumper එකකින් ක්ලියර් කරන එකට සමානයි. ground එකත් එක්ක RTC reset line එකේ cap එකෙන් අනිත් පැත්ත තමයි RTC clear වලට තියෙන්නේ. clear කියන්නේ එකක්, CMOS clear කියන එක තමයි මේක අදහස. reset කියන්නේ power up වෙනවා. ඕනම embedded එක reset වෙන්න power එකක් දීලා තමයි reset කරන්නේ.